SG230 මේ යන්ත්‍රය ගැන අපි කතා කරොත් මේකත් ආඩම්බර ඉදිරිපත් කිරීමක් ස්ටිල් පවුලේ සමාජිකයෙක් හැටියට මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි බෙහෙත් ඉසින යන්ත්‍රයක්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හැමෝම ගොවි මාතුරු දන්නවා පවර් ස්ප්‍රේ. පවර් ස්ප්‍රේ එකනොත් අපිට තියෙන එතනින් ඊට වඩා තියෙන වැදගත්ම දේ එකම ස්ථානයක යන්ත්‍රය රඳවලා තිබලා අපිට අපේ ගොවි බිමේ සෑම අස්සක් මුල්ලක් හැම තැනකටම බෙහෙත් අපිට ඉසින්න පුළුවන් පාසුකම මේ යන්ත්‍රය තුලින් අපිට ලැබෙනවා. මේකේ කොහොමද කිව්වොත් 230 ගත්තොත් අපිට මේ එන්ජින් එකෙන්ම අපිට මාදිලි කීපයකට මේ එන්ජින් එක යොදවාගෙන තියෙන නිසා මේක අපිට නඩත්තුවේදී කටයුතු වලට ඉතාම පාසු වෙනවා. CC 40.2 අසබල 2.1 ඉන්ධන මේ යන්ත්‍රයේ මිලිලීටර් 810ක් වැනි සුළු ප්‍රමාණයකින් පැයක් වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පොම්පය. මේ පොම්පය තුලින් තමයි අපේ කුසි රසායනික ද්‍රව්‍ය ප්‍රෙෂර් කරලා අපිට වීදවන්න අපි උපයෝගී කරගන්නේ. මෙන්න මේ පොම්පයේ ප්‍රමාණය ගත්තොත් එimhe ප්‍රෙෂර් බාර් එක අපිට 5 ඉඳන් 40 දක්වා තියෙනවා. ඉතින් ඒක අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාව ගොවි මහත්මයාට මෙතන තියෙනවා. ඉතින් මේක හරහා අපිට යන ඒ බෙහෙත් ටික යන ප්‍රමාණය අපිට තීරණය කරන්න පුළුවන්. පිට කරන්න ඕන ප්‍රමාණය ඒ පඳුරු තියෙන ප්‍රමාණයට අනුව මේක අපිට සකස් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ යන්ත්‍රයට මෙන්න මේ වගේ ගන් දෙකක් හම්බ වෙනවා. මේ තුලින් අපිට පාසු ඊටාම සුමට බෙහෙත් පිට කරන නිසා පඳුරේ ආවරණය වෙන සෑම කොටසකම ආවරණය වෙන පරිදි මේක අසුරව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම උඩ තියෙන පළතුරු වෙන දෙයකට උඩකට අපිට කිමිකල් එක අපිට දීලා ඉස ගන්න උවමනාව තියෙනවා නම් මේ තුලිනුත් අපිට ඇඩ්ජස්ට් කරලා මේකෙන් අසුරව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මීටර් 50ක මේ හෝස් එකක් අපිට ලැබෙනවා. මේ හෝස් එකට අමතරව ඔයාලට තවත් දුර මදි නම් අපිට තව මීටර් 50ක් මේකට එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අඩි වලින් ගත්තොත් අඩි 165ක් වැනි ප්‍රමාණයක් මේ හෝස් එකෙන්ම අපිට ආවරණය වෙනවා. අපි දැන් වත්තේ මැද හරියේ අපි තියලා අපිට වත්තේ වටේටම අඩි 165ක් තියෙන රවුමක් ඉහි ගන්න පුළුවන්. මේ කොටස් ටික අපි ගත්තොත් මේ යන්ත්‍රයටම ලැබෙන දේවල් මේ යන්ත්‍රයට අපිට තෙල් කුමිනාශක ඇතුල් කරන්න ඒ භාජනයෙන් අපිට මැෂින් එකට ඇතුල් කරන්න මේ කොටස් ටිකත් සියල්ලම අපිට යන්ත්‍රයටම ලැබෙනවා. ඉතාම හොඳ ආයුධ කට්ටලයකුත් සමග. ඉතින් පාවිච්චි කරලා බලන්න මේකේ වෙනස අඳුරගන්න. සාමාන්‍යයෙන් අපි බර උසලගෙන ටැංකි ලීටර් 16 වගේ ප්‍රමාණයක් කරේ තියාගෙන වත්ත වටේ ඇවිදගෙන මහන්සි වෙනවට වඩා ඉතාම පාසුවෙන් අපිට ගන්න එක අරගෙන වත්තේ හැම කොටසකටම අස්සක් මුල්ලක් හැම තැනකටම පාසුවෙන් බෙහෙත් ටික අසුරවන්න පුළුවන්. ඒ වගේම ඊටාම කුඩා පොඩි බරක් තියෙන මේ යන්ත්‍රය නිසා අපේ වැඩේ ඉවර කරගෙන පාසුවෙන් නැවත අරගෙන යන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව.